ඔබට කියන්න පුළුවන්ද මේ අපි අද කොහෙද ඉන්නේ කියලා? වර්තමානයේ ලෝකයේ කෘෂිකර්මාන්තයේ ඇති වූ ශීඝ්‍ර දියුණුවත් සමග ගොවින්ට තම වගා කටයුතු සිදු කර ගැනීම සඳහා භූමිය එපමණ සාධකයක් නොවන බව ඉතාමත් පැහැදිලි කරුණකි. ඒ බව මනාව පසක් කරමින් එය වචනයට සීමා නොකර ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වූ බදුල්ල මහනගර සභාව විසින් පොළවෙන් අඩි 30ක් පමණ ඉහළ වගා කළ බෙල් පේපර් වගාවක් සොයා ගිය ගමනයි මේ. අපි දැන් මේ ඉන්නේ ඇත්තෙන්ම රූෆ් টොප් එකක. ඒතර රූෆ් টොප් එකක් උඩ කොහොමද අපි ආරක්ෂිත ගෘහයක් හරියට කළමනාකරණය කරන්න කියන එක අපිට නිදර්ශන සහිතව මේ අවස්ථාවේදී පෙන්වලා දෙන්න පුළුවන්. ඇත්තම මේකෙදී අපි සම්පූර්ණයෙන්ම සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන ස්ට්‍රක්චර් එකට වඩා වෙනස් විදිහේ ස්ට්‍රක්චර් එකකට ගියේ. ඒතර මේ සිස්ටම් එකට අපිට සරලව කියන්නේ wet and pad system කියලා. wet pad and fan system කියලා. එතකොට මේකෙදී ඔයාලට දකින්න පුළුවන් සාමාන්‍ය අපි පාවිච්චි කරන ආරක්ෂිත ගෘහයක වගේ මුදුන් වාකවුලක් පාවිච්චි කරලා නැහැ. ඒතකොට මේ පද්ධතියම සංවෘතයි. සම්පූර්ණයෙන්ම වටේම පොලිතින් වලින් ආවරණය කරලා තියෙන්නේ. නමුත් සයිඩ් එක අපිට අවශ්‍යතාවය අනුව අරින්න වහන්න පුළුවන් විදිහට net එකක් ඇතුලෙන් දාලා හදලා තියෙනවා. ඒතර අභ්‍යන්තරයට ගියාම ඔයාලට පෙනෙයි මේක ඇතුලේ කොහොමද මේ පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ. ඒතර මේ හරහා සාමාන්‍යයෙන් පුළුවන්කම ලැබෙනවා අපිට අභ්‍යන්තර උෂ්ණත්වයේ වැඩි වෙන එක අවම කරගෙන හොඳ පාරිසරික තත්ත්වයන් ටිකක් ආරක්ෂිත ගෘහය ඇතුලේ අපේ භෝග වගාවන්ට හදලා දෙන්න. ඒතර මේ ක්‍රමයේ තියෙන අනිත් ප්‍රධානම වාසිය තමයි ඒතර මේකෙදී වායු සංසරණය එහෙම නැත්නම් හුළඟෙන් වගේ වෙන්න පුළුවන් ඩැමේජස් හානි අපිට අවම කරගෙන මේ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේකේ සීමාකාරීකමක් තියෙනවා. මේ wet pad and pan system අපි යනවා නම් සාපේක්ෂව ආර්ද්‍රතාවයේ අඩු ප්‍රදේශවල තමයි මේකත් වඩා සාර්ථක වෙන්නේ. ඒතර අපි දන්නවා ඇතුළට මේ ෆෑන්ස් වලින් උරා ගන්න වාතයෙන් එහා පැත්තේ තියෙන සිසිල් වෙච්ච පෑඩ් එක හරහා එනකොට තමයි මේ සංසිද්ධිය සිද්ධ වෙන්නේ. ඒතර RH එක වැඩි. එහෙමත් නැත්නම් සාපේක්ෂ ආර්ද්‍රතාවයේ වැඩි ජල වාෂ්ප ප්‍රමාණයක් නම් ඇතුළට එන්නේ අභ්‍යන්තර උෂ්ණත්වය අඩු වෙන ප්‍රමාණය අඩු වෙන. ඉතින් ඒ හින්දා සාපේක්ෂව ගත්තොත් ආර්ද්‍රතාවයේ අඩු ප්‍රදේශවල අපිට ආරක්ෂිත ගෘහය ඇතුලේ උෂ්ණත්වය අඩු කරගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් හොඳම තාක්ෂණය තමයි මේ wet pad and pan system කියන එක. ඒතකොට මෙතෙන්දී අපිට ඒක ගැන තව දුරටත් අභ්‍යන්තරයට ගිහිලා බලා ගන්න පුළුවන් ඒ කාරණා ටික. ඒතකොට ඔයාලට පේනවා මේකෙදි පාවිච්චි කරලා තියෙන පන්කා එහෙමත් නැත්නම් ෆෑන්ස් වල තත්ත්වය. ඒතකොට මේ සියල්ල එකතු වෙලා අපි අභ්‍යන්තරයේදී බලමු ඒකෙන් භෝගයට මොන වගේ වාසියක්ද අපි අරගෙන තියෙන්නේ කියන කාරණා. අපි දැන් ඉන්නේ මේ නගර සභාවට අයිති වෙලේකඩ shopping complex එක උඩ. ඇත්තටම මේ බිල්ඩින් එක ඇදුවේ 1995 තමයි විවෘත කරේ. ADB fund එකේ ලෝන් එකක් විදියට අරගෙන ඒ කාලේ නගර සභාව විදියෙන් ඉදි කරන ලද shopping complex එකක්. මේකේ අවසාන අධීර විදියට මේක උඩ තට්ටුවක් අදන්න තිවිච්ච එකක් කොලම්ස් ටිකක් දාලා තිබ්බේ. හැබැයි ප්‍රතිපාදන වෙන් වී නොමැති නිසා ඒක හරියට ඉටුන්නේ නැහැ. එතකොට දැන් මේක ආයේ මේක මොකක් හරි ආර්ථික ලාභදායී විදියට මොනාරි යූස් කරන්න පුළුවන් නම් ප්ලෑන් කරේ මේකට මොකද්ද කරන්න පුළුවන් කියලා. හැබැයි මේ බිල්ඩින් එක නිරීක්ෂණය කරපු ගමන් මේ ස්ලැබ් එකේ බීම් වල පොඩි ක්‍රැක්ස් ගිහිලා තියපු ඉඳයි දාපු කම්බි එහෙම උඟක් දිරලා තියෙන හින්දාත් මේක උඩ තවත් ලෝඩ් කරන එක ඉංජිනේරින් පැත්තේ මේක අපිට රෙකමන්ඩ් කරන්න බැරි හින්දා අපි වෙනම ප්‍රොජෙක්ට් එකක් විදියට ප්ලෑන් කරා පොලිටනල් කල්ටිවේෂන් කියලා. ඒතකොට මේක මේ පොලිටනල් කල්ටිවේෂන් ස්ට්‍රක්චර් එකේ ලොකු බරක් මේ බිල්ඩින් එකට යන්නේ නැහැ. ඒකෙන් පස්සේ එතකොට අපි මේක පටන් ගත්තේ 10 වෙනි මාසේ වගේ. මේකට සාමාන්‍ය මේ සම්පූර්ණ පොලිටනල් අට්ටකම සම්පූර්ණයෙන්
ඔටෝමේෂන් සිස්ටම් එකත් එක්කම එක්සෝස් ෆෑන් මේ ඔටෝමේෂන් මිස්ටිං සිස්ටම් එකත් එක්කම සම්පූර්ණයෙන් අපිට ආසන වශයෙන් ලක්ෂ 40ක් විතර වියදම් කරා. මූලික අධීරයෙන් අපි කරේ බෙල් පෙපර් සිට වෙනක. දැන් ඒක අද පළවෙනි අස්වෙන් අද කඩනවා. මේක අපි දැන් බලාපොරොත්තු වෙන වැඩිම මිල ඉල්ලුම් තියෙන ආයතනයකට මේක ලබා දෙන්න. ඒකට අමතර මේ පොලිටනල් කල්ටිවේෂන් එක මේ ගාපු පොලිටනල් මේ ස්ට්‍රක්චර් එක උඩම අපේ මේ ෆියුචර් ප්ලෑන් එකක් තියෙනවා. මේකට උඩින්ම තව සෝලර් පැනල් ගන්න. එතකොට මේ සෝලර් පැනල් වලින් අපිට පුළුවන් නෙට් අකවුන්ටින් විදියට ගිහිල්ලා මේ ටනල් එකට අවශ්‍ය කරන්ට් එකත් යූස් කරලා ඉතිරි වෙන ටික CEB ග්‍රිඩ් එකට දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒකෙනුත් අපිට ආදායමක් ගන්න පුළුවන් කියලා අපේක්ෂා කරනවා. මේක සම්පූර්ණ වර්ග ප්‍රමාණය වර්ග 2000යි. මේක ඉදිරියේදී ඉන් ෆියුචර් අපි ප්ලෑන් කරනවා මේක එක දැන් මේක අපිට ලයින්ස් ඔක්කොම 5ක් තියෙනවා. එක පේලියක් ඇවිල්ලා අපි නිකන් ට්‍රයිල් ඇන්ඩ් එරර් විදියට try කරලා බලන්න යනවා. තනි ඕගනික් විදියට යන්න. ඕගනික් ෆාම් විදියට මේක ඉම්ප්‍රූව් කරන්නත් ඉදිරිය ප්ලෑන් තියෙනවා. ඒකට අමතරව vertical farming and hydroponic farming විදියටත් යන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපි මේක නිකන්ම ඒ කියන්නේ වර්ගාටි 2000න් නිකන් ඇග්‍රිකල්චර් එකක් විදියට නැතුව green energy concept එකත් implement කරන්න ඕනේ. මේකට අමතරව අපිට මේ වෙලේකඩ මාකට් එක උඩ ස්ලැබ් එකේ තව ඒරියා එකකුත් තියෙනවා. මේ වගේම තව ප්‍රමාණයක් ගන්න පුළුවන්. එතකොට මේකෙන් දැන් ඉදිරි අවුරුදු දෙකක් ඇතුළත මේකේ එන ආදායම් ගැන බලලා නගර සභාව විදියට අපි ප්ලෑන් කරලා තියෙනවා. මේ වගේම තව එකක් අදන්නත් අපේ මේ අදහසක් තියෙනවා. මේ බදුල්ල වෙලේ කඩේ වෙළඳ සංකීර්ණයේ ඉහළ මහලේ බදුල්ල මහනගර සභාව විසින් ප්‍රථම වතාවට අත්හදා බලමින් ඉදි කරපු හරිත වගාව ආදර්ශ හරිත වගා අංගණය ඇතුළේ තමයි අපි අද ඉන්නේ. ඒතර මේ ඔබට පේන්නේ අද දින අපි සූදානම් වෙන්නේ පළවෙනි අස්වනු වාරය නෙලන්න. පළවෙනි අස්වනු වාරය නෙලන්න තමයි අද අපි සූදානම් වෙන්නේ. මේක එක්තරාකාරයක අභියෝගයක්. මොකද නගර සභාවක් පළාත් පාලන ආයතනයක් විශේෂයෙන්ම බදුල්ල මහනගර සභාව වගේ ආයතනයක් කාලයක් තිස්සේ වෙලේකඩේ ඉහළ මහලට විවිධ ව්‍යාපෘති යෝජනා කරා පහුගිය කාලය පුරාවට. නමුත් එකක්වත් සාර්ථකුනේ නැහැ. නමුත් ජාතික ජනබලවේගයේ මේ වර්තමාන පාලනය විසින් අපි ඊට අභියෝගාත්මක අත්හදා බැලීමක් කළා. මේ ඉහළ මහලට හරිත ආර්ථිකය green technology ගේන්න අපි අත්හදා බැලීමක් කරා. අද අපි සූදානම් වෙන්න මේ එහි පළවෙනි අස්වනු නෙලන්න. ලක්ෂ 45කට වැඩි මුදලක් ආයෝජනය කරලා අපි අත්හදා බැලීමක් කරපු අත්හදා බැලීමේ ප්‍රතිඵල තමයි අද නෙරන් අපි සූදානම් වෙන්නේ. ඒ නිසා මේක එක්තරා ආකාරයක පළාත් පාලන ආයතන වලට අලුතින් අවකාශය පාවිච්චි කරන්න පුළුවන් අත්හදා බැලීමක්. ඒ වගේම මේ වගේ පැතිවලට නව ආර්ථික උපාය මාර්ග හොයමින් ඉන්න අයට විශේෂයෙන්ම නව ආර්ථික ක්‍රියාකාරකමක් මේ. ඒක නිසා අපි ඉතා සතුටින් අද මේ වෙනකොට මෙහි ඉතා ඉහළ නඩත්තුවකින් හොඳ නඩත්තුවකින් අපි අද අස්වනු නෙලන්න සූදානම් වෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මෙහි අපිට සාර්ථක අසාර්ථකභාවය තීරණය කරගත්තන් පස්සේ අපිට පුළුවන් මේ ව්‍යාප්ත කරලා මේ ප්‍රදේශයට අලුත් ආර්ථිකයක් ගේන්න අවශ්‍ය කරන අපි විශේෂයෙන් අපේ පාලනය තුළ අපි සැලසුම් කරපු එක ක්‍රියාකාරකමක්. මේ ක්‍රියාකාරකම අද දවසේ අපි මේ ලෙස ප්‍රතිඵල ලබන්න සූදානමින් ඉන්නවා. මේ අත්හදා බැලීමේ ප්‍රතිඵල ලෙස මේ ප්‍රදේශයේ ජීවත් වෙන ජනතාවට අලුත් ආර්ථික අත්හදා බැලීමක්, අලුත් ආර්ථික ක්‍රියාකාරකමක් විශේෂයෙන් මේ ආදර්ශයක් කොටගෙන මෙවැනි කුඩා හරිතාගාර තුල මෙවැනි වගාවන් කරමින් අලුත් ආර්ථික ක්‍රියාමාර්ගවලට යන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල අපි සකස් කරනවා. නිසා නගර සභාව ලෙස අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මේ ආදර්ශ වගාවක් කොටගෙන ඉදිරියේදී අපේ ප්‍රදේශයේ ජනතාවට මෙවැනි අලුත් විශේෂයෙන්ම හරිතාගාර පිළිබඳව අදාළ පුහුණුව, ඒ වගේම මේ සඳහා අවශ්‍ය කරන වෙළඳපොළ, ඒ වගේම මේ සඳහා අවශ්‍ය කරන දැනුම ලබා දෙමින් මේ ප්‍රදේශයේ ජනතාවට පළාත් පාලන ආයතනයක වගකීමක් ලෙස සාමාන්‍ය පැවරලා තියෙන වගකීම් වලට අමතරව ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථික මට්ටම, ඒ වගේම අයගේ ජීවන මට්ටම වෙනස් කරන්න අවශ්‍ය කරන
නව ප්‍රවේශයකට යන්න අපි බදුල්ල මහනගර සභාව විදිහට සූදානම් වෙනවා. බදුල්ල ඔබතුමාගේ බල ප්‍රදේශයේ තවත් මෙවැනි නගරක ගොඩනැගිලි තියෙනවද මේ වගේ ව්‍යාපෘති කරන්න ඒ වගේ අදහසක් තියෙනවද ඉදිරියට? පැහැදිලිවම තියෙනවා. මේ සඳහා අවශ්‍ය කරන තාක්ෂණික උපදෙස් ලැබෙන්නේ කහගොල්ල ගොවි පර්යේෂණ ආයතනයේ මහාචාර්ය කොඩිකාර මහත්මයා මේකදී තාක්ෂණික උපදෙස් ලබා දෙනවා. එතුමා මේ සඳහා නිරන්තරයෙන් සම්බන්ධ වෙමින් ඒකට අවශ්‍ය කරන මැදිහත් වීම කරනවා. ඒ වගේම අපි මේ සඳහා කොන්ත්‍රාත් පදනම මත කෙනෙක් බඳවාගෙන තියෙනවා. වගේම නගර සභා කාර්ය මණ්ඩලයේ කීප දෙනෙක් මේ සඳහා නිරත වෙලා ඉන්නවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මේ බල ප්‍රදේශයේ තවත් මෙවැනි කොන්ක්‍රීට් ආස්තර වගේම බිම් ප්‍රදේශිත සැලකිය යුතු ඉඩ ප්‍රමාණයක් තියෙනවා. මේ ඉඩ ප්‍රමාණවල නගර සභාවෙන් කරන්න නෙවෙයි ස්වයං රැකියා ලෙස එහෙම නැත්නම් වෙනත් අයට තමන්ගේ ජීවනෝපාය සංවර්ධනය කරගන්න ව්‍යාපෘති ලෙස ක්‍රියාත්මක කරනවා නම් ඒ සඳහා ආදර්ශ ව්‍යාපෘතියක් ලෙස මෙම ව්‍යාපෘතිය පාවිච්චි කරගන්න අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.